ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද 2025 6 වෙනි මාසේ 19 වෙනිදා. බ්‍රහස්පතින්දා දවසක්. ඇත්තටම අද මගේ දවස කියනවා නම් හරි. අද මගේ උපන්දිනය. හැබැයි නිමාඩු දවසක් නෙමෙයි වුණාට අපි නැගිට්ටි චුට්ටක් පරක්කු වෙලා. අපි කිව්වට තාමත් නැගිටලා ඉන්නේ මම විතරයි. වෙලාව 8:00 විතර ඇති. නැගිටලා මූණකට චුට්ටක් සෝදලා කිරිබත් ටිකක් හදාගන්නයි හදන්නේ. සුදු කැකුළු හාල් කප් දෙකක් මගේ පුංචි රයිස් කුකර් එකට දාලා සෝදලා ඒකත් ලිපේ තියෙනවා. ඉතින් අපි හැමෝම අනිත් අයගේ උපන්දිනවලට විශේෂයෙන් අපි අම්මලා, ගැහැණු, තමන්ගේ දරුවන්ගේ, සහෝදරයින්ගේ, නෑදෑයින්ගේ උපන්දිනවලට වෙහෙසෙනවා. එයාලගේ උපන්දිනවලට අපි එක එක දේවල් ලෑස්ති කරනවා. එහෙම කරන අතරේ ගොඩක් වෙලාවට අපි අපේ උපන්දිනේ අමතක කරනවා. අමතක කරනවා නෙමෙයි. අපි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනව නේද? අනිත් අය මෙහෙම කරයි, අර එහෙම කරයි. සමහර වෙලාවට එයාලට අපේ උපන්දිනේ අමතක වුණොත්, අපි වෙනුවෙන් දේවල් කරන්න අමතක වුණොත්, ඔන්න ඉතින් අපි හිත රිද්දව ගන්නවා. ඉස්සර මමත් එහෙමයි. මගේ උපන්දිනේ අරයට මෙයාට මතක නැත්තම්, ඒගොල්ලෝ මොනවා හරි කළේ නැත්තම්, ඔන්න ඉතින් මම දුකින් එදා දවස. ඒත් කාලයක් යද්දී මට තේරුණා තමන්ගේ සතුට තියෙන්නේ තමන් ළඟ. අනිත් අය මොනවා කළත් නොකළත් ඇයි බැරි අපිට අපේ උපන්දිනේ දවසෙත් සතුටින් ඉන්න. අපි කරන්නේ දා දවසට අනිත් අයගෙන් බලාපොරොත්තු වෙලා අනිත් දවස් ඔක්කොම සතුටින් කැපවීම කරන අපි අනිත් අය අපි වෙනුවෙන් කරයි කියලා බලාපොරොත්තුෙන් අපි ඊට පස්සේ ඒක නොලැබුණාම අසතුටු වෙනවා. මටත් හොඳටම මතකයි. ඉස්සර මමත් එහෙම බලාපොරොත්තු වුණා. ඉතින් උදේ නැගිට වෙලේ ඉඳන් හිත ඉන්නේ මොන හරි කරයිද, අරයා කතා කරයිද, විශ් කරයිද, කේක් එකක් හම්බෙයිද. ඉතින් අපිට බැරිද පොඩ්ඩක් නිහතමානී වෙලා අපි වෙනුවෙන් ඒ දේවල් කරගන්න. අපිට ඕනේ නම් අපිට පුළුවන් කේක් එකක් ගෙනල්ලා කපන්න. අපිට පුළුවන් කිරිබත් එක අපිම හදාගන්න. කොහොමත් ඉතින් අම්මලා ওই වැඩ අනිත් අය වෙනුවෙනුත් කරනවනේ. කෙනෙක් කියන කල් ඉන්න ඕනේ නෑ අද ඔයාගේ බර්ත්ඩේ එකනේ ඔයා හදන්න කිරිබත් කියලා. ඉතින් ඒ වගේ මම උදේම නැගිටලා අනිත් අය වෙනුවෙන් කළා වගේම මං වෙනුවෙන් කිරිබත් එක ලිපේ තියලා හරිම සතුටින් වැඩ කරන්න ගත්තා. ඇත්තටම හිතේ පුදුම සතුටක් තිබුණේ. Taman සතුටින් ඉන්නකොට ඉබේටම වටපිටේ දේවල් හරියනවා, හිතා ගන්න බැරි දේවල් වෙනවා කියන එක අත්දැකීමෙන් කියන්න පුළුවන්. මේ උපන්දිනේ දවසත් එහෙමයි. පරක්කු වෙලා නැගිටපු එකත් ඇත්තටම මට හිතට පොඩි ශක්තියක් ආවා. පහුගිය ටිකේම ටිකක් මහන්සි වෙලා හිටපු හින්දා ටිකක් හොඳට නිදාගත්තාම ටිකක් පරක්කු වෙලා නැගිට්ටාම පොඩි ජවයක් එනවා. ඉතින් කිරිබත් එකත් ලිපේ තියලා ඊට පස්සේ රතු ලුණු ටිකක් අරගෙන සුද්ධ කරා ලුණු මිරිස හදන්න. අපේ ගෙදර නම් කිරිබත් වලට ඉතින් ලුණු මිරිස් තමයි කවුරුත් කැමති. ලුණු මිරිස් හදන්න ඕන කරන ඒවත් ලෑස්ති කරලා එහෙමම තියලා හඳුන් කූරකුත් පත්තු කරලා උදේ බුදු පහන ළඟින් කුස්සියෙත් හඳුන් කූරක් පත්තු කරලා මම ගියා නාගෙන එන්න. උදේම නාගත්තාම පොඩ්ඩක් හිතට අලුත් නැවුම් බවක් දැනෙනවනේ. ඒකත් අද විශේෂ දවසක් නිසා මට ඕනේ වුණා උදේම නාගන්න. උදේ කිව්වට දැන් ඉතින් 9ට කිට්ටුයිනේ. නාගෙන අද කිරිබත් එක හදන්න මම පාවිච්චි කරේ පිටිකල පොල් කිරි. මම දන්නේ මේක හොඳද නැද්ද කියලා. හැබැයි මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. අනිත් එක සුදු කැකුළු හාල් කිරිබත් එකට පිටිකල පොල් කිරි එක හරිම රසයි. ඒකෙන් හෙඳි 5ක් දාලා ඒකට මද රස්නි වතුර ටිකකුත් දාලා ඒක රයිස් කුකර් එකේ ඉදලා තිබුණු බත් එකට කලවම් කරා. මම නාලා එනකොට මේ ටික ගානට ඉදලා තිබුණා. ඊට පස්සේ කිරිබත් එක හරි ගියාට පස්සේ එහෙමම මුල්ම කොටස බුද්ධ පූජාවට අයින් කරගත්තා. ඒ අතරේ බුද්ධ පූජාවට ඕනේවත් ලෑස්ති කරගත්තා. ගේ ඉස්සරහා තියෙන සමන් පිච්ච මල් ගහින් මල් ටිකකුත් කඩාගෙන කෙහෙල් කොළ කෑල්ලකුත් කපාගෙනම ආවා. කෙහෙල් කොළේ කපලා සෝදලා පිඟානකට දාලා
කිරිබත් ටික කෙහෙසෙල් කොලේ උඩට වැටෙද්දී මුළු ගේම සුවඳයි. කුස්සිය පුරාම සුවඳයි. ඔයාලටත් ඒ සුවඳ දැනෙලා තියෙනව නේද? ටිකක් වැඩ කරන ගමන් හිතන්න කෙසෙල් කොලේට බත් ටික දානකොට දැනෙන සුවඳ. වෙලාවකට ඕක විඳින්න අපිට වෙලාවක් නැහෙනේ. ස්පාසුවේ වැඩ කරනකොට බලන්න ඒ සුවඳ හොඳට දැනෙනවා. මිහිරි සුවඳක් ඒක. ඒත් එක්කම බුද්ධ පූජාවට තේ එකත් හදාගෙන ඒ ගමන් මටත් උදේ කිරි එක හදාගත්තා. කිරි කෝප්පයයි මල් ටිකයි බුද්ධ පූජාවයි ලෑස්ති කරලා ඒ ගමන් ලුණු මිරිසත් හදාගත්තා. ඔයාලට පේනවද? මේ කිරි කෝප්පෙට ගිනි කුහුරක් වැටිලා. ඒක උනේ දුව නැගිටලා මෙතන කැන්ඩල් එකක් පත්තු කරන්න අදිනකොට එතන තිබුණු ගිනි කුහුරක් ඒකට වැටිලා. ඉතින් මට ආයෙමත් ඒක හදන්න වුණා. මම බුද්ධ පූජාව තියන්නේ මේ වගේ අයිස්ක්‍රීම් කප් එකක. ඒක ටිකක් ඉඩකඩ තියෙන හින්දා මට ටිකක් දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් දවස මේ විදිහට පටන් ගත්තාම ඇත්තටම පරක් වෙලා නැගිට්ටා කියලා නැහැ. හිතට දැනෙන්නේ ශාන්තියක්. ඊට පස්සේ කෙසෙල් ගෙඩියක් අරගෙන ඒකත් පෙති පෙති කපලා ලස්සනට මේ කිරිබත් එක උඩින් තියාගත්තා. ටිකෙන් ටික අපි වයසින් වැඩි වෙද්දී ජීවිතේ තේරුම් ගන්න දේවල් තියෙනවා. මම මේ අවුරුද්දේ අද උදෑසනම හිතාගත්තේ මම මට ආදරය කරන්න ඕනේ. අනිත් එක ගොඩක් වෙලාවට අනිත් අය කියන දේවල් කරන දේවල් වලින් හිත රිදව ගන්න අපි හොඳට පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්ද නැති කරගන්න ඕනේ. අනිත් අය මොනවා කළත් කිව්වත් අපේ ජීවිතේ අපි ගෙවන්න ඕනේ අපිට පහසු විදිහට අපි කැමති විදිහට. මොකද අපි ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයිනේ. ඒ ටික කාලේ අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ. අවට ඉන්න අයට අපේ සතුට බාර දුන්නොත් අපිට හැමදාම කනගාටුවෙන් ඉන්න වෙන්නේ. මොකද හැමෝම එක වගේ නෑනේ. මිනිස්සු විවිධාකාර නිසා නොගැලපීම් ඇති වෙනවා. ඒක නිසා පළමුවෙනි දේ Tamanට ආදරය කරන්න ඕනේ. Taman සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමය හොයාගන්න ඕනේ. ඉතින් මේ විදිහට බුද්ධ පූජාවක් තියලා අද මට ජේසුට තියෙන පහනේ අර ෆ්ලෝටින් කැන්ඩල් එක ඉවර වෙලා. දැන් දවස් කිහිපයක් ඉවර වෙලා ඒක ගන්න යන්න බැරිව ගිය නිසා කැන්ඩල් එකක් පත්තු කරා. ෆ්ලෝටින් කැන්ඩල් එකේ තියෙන වාසිය උදේට ඒක පත්තු කරාම හවස් වෙනකල්ම පහන පත්තු වෙනවා. මේ කැන්ඩල් එක නම් ඉතින් පැයකින් කහමාරකින් නිවිලා යනවනේ. උදේ පාන්දර බුදු පහනයි ජේසු පහනයි දෙකම තියෙන එක දැන් ඇත්තටම පුරුද්දක් වෙලා. ඒක කොච්චර පුරුදු වෙලාද කියනවා නම් ඒක නැති දවසට දවස ගෙවෙන්නේ නිකන් කිසිම සතුටක් නැතුව. මේ විදිහට වැඩ ටික ඉවර කරනවත් එක්කම දුව යා හදපු කාඩ් එකකුත් මට ගෙනත් දුන්නා. එයාලා හැපි බර්ත්ඩේ කියලා සාමාන්‍ය විදිහට දවස ගෙවිගෙන යනකොට ඇත්තටම මම කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මට දේවල් ලැබෙයි කියලා. ඒ කියන්නේ සුබ පැතුම් උදේ ඉඳන් කෝල් ඒවාවට කවුරුත් මං වෙනුවෙන් මුකුත් කරන්න ඕනේ කියන හැඟීම ඇත්තටම මේ උපන්දිනේ දවසේ මට තිබ්බේ නැහැ. මං හිතනවා ඒක මගේ ලොකු වෙනසක් හොඳ වෙනසක් කියලා. කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවීම. ඒ වුණත් බලාපොරොත්තු නොවුන විදිහටම මට පුතා ඕඩර් කරපු ඔන්ලයින් ගිෆ්ට් එකක් හම්බුණා. ඒ අය දුවයි එකතු වෙලා පුංචි පර්ෆියුම් එකකුයි බර්ත්ඩේ කාඩ්ස් දෙකකුයි ඇත්තටම මාව සර්ප්‍රයිස් වුණා. ඒ ගිෆ්ට් එක දැක්කහම මට ආදරයක් වගේම දුකකුත් ඇති වුණා. පොඩ සල්ලි එකතු කරලා මෙහෙම දෙයක් කරන්න තරම් එයාලා දැන් ලොකු වෙලා. ඉතින් ඒ තෑගිත් හම්බෙලා ඇත්තටම සතුටින් හිටියේ. සතුටකටත් වඩා මට දැනුණා ආඩම්බරයක්. මම මේ කරන දේවල් වලින්
එයාලා සතුටු වෙනවා කියන එක මට දැනුණා. මහා ලොකු දේවල් කරන්නේ එහෙත් ගෙදර වෙනුවෙන් ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් හිත සතුටින් කරන එක තමයි මං කරන්නේ. කෑමක් උයනකට උනත් ඇත්තටම මම ඒක විඳින ගමන් තමා කරන්නේ. ඒකයි මං ඔයාලට කිව්වේ. කවදාවත් කිරිබත් එක කෙසෙල් කොලේට උඩට දානකොට ඔයාට ඒ සුවඳ දැනෙලා නැද්ද? නෑ. ටිකක් කල්පනාවෙන් හිමීට ඒ වැඩේ කරන්න. ඒ සුවඳ හොඳට දැනෙනවා. ඒ සුවඳ විඳින ගමන් වැඩ කරන්න. අන්න ඒක තමා උයන්න පිහන්න ඇති වෙන ආසාව. වැඩක් කරන ගමන් ඒක රස විඳින්මින් වැඩේ කරන්න ඕනේ. නැත්තම් කඩි මුඩි තටි පිටි ගාලා උයනවා නේද? එතකොට ඒ කෑම වේල විඳින්මින් නෙමෙයි අපි උයන්නේ. ඒකේ තියෙන පුදුම සතුටක්. ඔහොම ඉන්න අතරේ පුරුදු විදිහටම මට දුරකථන ඇමතුමක් ආවා. lassana.com එකෙන්. මගේ මහත්තයා හැමදාම මට මල්ලේ වන්නේ lassana.com එක හරහා. මේ පාර නම් මම පොඩ්ඩක්වත් බලාපොරොත්තු නැහැ. මට මෙහිම මල් එකක් ගිෆ්ට් එකක් හම්බෙයි කියලා. මොකද මේ දවස්වල අපි ගොඩාක් වියදම් කරලා ඇත්තටම පොඩ්ඩක් අමාරුවෙන් ජීවත් වෙන දවස් කිහිපයක්. ඒත් මාව පුදුම කරමින් මට ඒ ගිෆ්ට් එකත් හම්බුණා. ලස්සන මල් කළඹකුයි ලස්සන කේක් එකකුයි. ඒ විතරක් නෙමෙයි අලුත් ඇඳුමක් මං ආසම කරන පොතක් ගන්න උවමනාවෙන් හිටියා. ඒ පොත ඒ ඔක්කොමත් මට ලැබුණා. ඒත් එක්කම හවස් වරුවේ අපි පුංචියට කේක් එක කපලා පොඩියට සෙලිබ්‍රේට් කරා. මේ කාඩ් එක දුව අතින් හදපු කාඩ් එක. ඔන්න ඉතින් ඔයාලට පේනවනේ මට දැන් 43ක්. ජීවිතේ ඉස්සරහට ගොඩාක් වගකීම් තියෙවි. ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. ඒත් මම පුරුදු වෙලා ඉන්නේ මේ මොහොත සතුටින් ජීවත් වෙන්න. හැම මොහොතක්ම මම සතුටින් ජීවත් වෙනවා. මං කරන පුංචි වැඩක් වුණත් හරිම සතුටින් කරනවා. පුංචි පුංචි දේවල් මට පුළුවන් විදිහට මං සෙලිබ්‍රේට් කරනවා. පුංචිම දේ වුණත් ආදරෙන් වැළඳ ගන්නවා. ඉතින් හස්බන්ඩ්ුත් ඔන්ලයින් ඉන්න ගමන් වීඩියෝ කෝල් එකකින් අපි කේක් එක කපලා එයාටත් කේක් කෑල්ලක් කැවුවා. ඉතින් මම මේ වීඩියෝ එක ෂෙයා කරේ ජීවිතේ අපි හැම මොහොතක්ම සතුටින් ඉන්න ඕනේ. දෙන්න දෙපැත්තට වෙලා හිටියත් ආදරණීය මොහොතවල් පැහැර අරින්න හොඳ නැහැ.